ඇයි නාමල් ගැන කියනකොට අර්ජුනාටයි චූන් වෙන්නේ නෑ අර්ජුනාටයි චූන් වෙන්නේ නාමල් ගැන කියනකොට සුමා කත්ත වෙන්නම් රයිට් නාමල්ගේ නම කිව්වාම මට චුන් යනවා කියලා. අනේ මට චුන් යන්නේ නැහැ, චූ යන්නේ නැහැ. නාමල් රාජපක්ෂ නම එයාගේ තාත්තාගේ නම කිව්වම ඔයගොල්ලෝ ගොඩක් අයට චූ යනවා කියලා මම දන්නවා. ඔයාලගේ කට්ටිය ගිහිල්ලා සපාති දෙකක් ගලවගෙන ගියා නේද? ලැජ්ජ නැද්ද? අයි බාපිසෝ ගෑ ගන්නනේ. උගණ්ඩා අක්කා කොහෙද යන්නේ? ඉන්නව පොඩ්ඩක්. මේ ඔයාගෙන කතා කරන්න යන්නේ. හිටපු ජනාධිපතිතුමා මේ මහින්ද රාජපක්ෂ ගැන මම වෛරය කියන්නේ එයා සිංහල ජනතාවෙන් නායකත්වය එයා දරගෙන හිටියා. අපි දමල විදියට හිටියා. රට දෙකක් විදියට අපි රණ්ඩු වුණා. ඉන්දියාත් මහදවත් වුණා. ඒ නිසා අදවත් මගේ හිතෙන් වෛරය නැහැ. කාවෙත් මරන්න ඕනේ, කාවෙත් නැති කරන්න ඕනේ කියලා වෛරයක් නැහැ. හැබැයි මං අපේ මිනිස්සුව පාවල දෙන්නේ නැහැ. සිංහල දන්නවද උගණ්ඩාක්කි? ඒ කොහෙද දුවන්නේ? ඉඳ අහලා යන්න. අපි කාවෙත් පාවල දෙන්නේ නැහැ. අපේ මිනිස්සුව ඕගොල්ලෝ රස්සවාදී කිව්වට මොනව කිව්වට මගේ හිතේ තියෙන්නේ ඒ මිනිස්සු 44000ක් නැති වුණා කියන්නේ ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය දුන්නා කියන්නේ ඒගොල්ලෝ දමල මිනිස්සු මිදුවට ගිහලා මම ඒක පිළිගන්නවා. ඒ නිසා මම කවදාවත් අපේ මිනිස්සුව මේ බම්බු පාර්ලිමේන්තු නිසා මම කවදාවත් මේ පාවල දෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ණයට ගත්ත මේවා මොකුත් ගන්න නැහැ කියලා. මම දන්නේ නැහැ ඔය අන්ඩර්වෙයාර කෙන්නම් ඔක්කොම අරගෙන තියෙන ණයට නේද? ඔගොල්ලෝ කොහෙන්ද ඒ සල්ලි වෙනාවේ? මට තේරෙන්නේ ඒකල 2005 2009 2010 ඔගොල්ලෝ මේ කවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා යනකොට ණය කියලා තේරෙන්නේ නැද්ද?